මේ අවුරුදු 60 ඇතුළතදී පින්වතුනි අවුරුදු 60යිනේ ඔබට ජීවත් වෙන්න පුළුවන්. ඔය 60 අන්තිම 10ත් අයින් කරන්න ඕනේ මුල 10ත් අයින් කරන්න ඕනේ. මුල 10 මොකුත් තේරෙන්නේ නැහැ. අග 10ත් මොකුත් තේරෙන්නේ නැහැ. එතකොට තියෙන තව අවුරුදු 40යි. දවසකට පැය 6ක් නිදාගත්තොත් පින්වතුනි පැය 6ක්. පැය 8ක් විතර නිදා ගන්න සාමාන්‍යයෙන්. පැය 6ක් නිදාගත්තොත්. එතකොට ඒකටත් තව අවුරුදු 10ක් ඔබ නිදි. පැය 6 කියන්නේ දවසෙන් 4 එකක් නිදි. එහෙනම් 40න් 4 එකක් අයින් වුණාට පස්සේ තව අවුරුදු 30යි තියෙන්නේ. ඒ කියන්නේ ඔබ පියවි සිහියෙන් ඉන්න පින්වතුනි අවුරුදු 30යි. ඒ කියන්නේ ඔබ කන්න ඕනේ, බොන්න ඕනේ, යමක් හම්බ කරගන්න ඕනේ, දරු මල්ල හදාගෙන කටයුතු කරලා ඔක්කොම කළා. කරන්න තියෙන්නේ කොච්චරයිද? අවුරුදු 30යි. ඔය අවුරුදු 30 මහන්සි උනේ නැත්තම් පින්වතුනි ආයි මොකද වෙන්නේ? මෙච්චර කල් තිබිච්ච සසර ආපහු සැරයක් රිපීට් වෙනවා. ඔලුවක්ම හැදෙන්නේ නැද්ද ඔබගේ පින්වතුනි? නැත්නම් ඔබට නැත් තේරෙන්නේ නැහැ. නැත්නම් ඉහවහ ගිය මහ මොට්ටකමක් තියෙන්නේ පින්වතුනි. ඔබ හොඳටම දන්නවා. මේ අද්දවේ ඔබ කොච්චර දුක් විඳලාද කියලා. ආයි මේකම හම්බුණත් පින්වතුනි. ඔබට අනන්ත ප්‍රමාණ දුකක් තමයි විඳින්න වෙන්නේ. අනන්ත ප්‍රමාණ දුක් තමයි විඳින්න වෙන්නේ. එහෙනම් පින්වතුනි මේ ෂණය ඇතුලේ තමයි පින්වතුනි ඔබට ලෝකෙ ගොඩනගන්න වෙලා තියෙන්නේ. මේ ෂණය ඇතුලේ ඔබට දැන් ලෝකෙ ගොඩනගන්න වෙනවා. දැන් ඔබ මුළු ලෝකෙම ගොඩනගන මේ ෂණය ඇතුලේ. හරියට මේ මෙච්චරයි අපිට තියෙන්නේ මේ ඔක්කොම කරගන්න කාලේ. අපි ඉක්මනට ගේ හදා ගන්න ඕනේ, ඉක්මනට ළමයි හදා ගන්න ඕනේ, ඉක්මනට හදාද බඳින්න ඕනේ. හරිද? ඉක්මනට අපි වාහනයක් ගන්න ඕනේ. මිදින්න බෑනේ පින් පුතේ මහා කාලයක්. තරුණ කාලේ තමයි කරගන්න එකක් ඔක්කොම කරගන්න තියෙන්නේ. ඒකෙන්ද අපි පුළුවන් තරම් මේක කරගන්න ඕනේ. එහෙම කියලා පින්විතනි මිනිස්සු මොකද කරන්නේ? අග කෙලවර දන්නෙත් නැහැ, මුල කෙලවර දන්නෙත් නැහැ, මොකුත් දන්නේ නැහැ. පින්විතනි මේ හම්බෙච්ච එකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා හිතාගෙන මිනිස්සු මොකද කරන්නේ? කාම සම්භෝගයේ දෙනවා පුළුවන් තරම්. මේ ෂණයක කාලයක් හම්බුණා පින්විතනි පුළුවන් නම් මෙතනින් බේරිලා ඵලයන්න කියලා. අනන්ත සංසාරේ ඔය වගේ ෂණ හම්බෙන්නේ නැති පින්විතනි. නමුත් ඒ එකකවත් අපිට මේක කරගන්න බැරි වුණා. එහෙනම් අපි හොඳටම දන්නවා පින්විතනි එකම වැරද්ද නැවත නැවත කරගෙන ඉන්න මීහරක් රැලක් අපි ඔක්කොම. නමුත් මේ අද්දවෙත් මීහරකම වුණොත් එහෙම පින්විතනි වෙන්නේ මොකද්ද? ආපහු සැරයක් මේක රිපීට් වෙනවා. ආපහු සැරයක් මේක තව එහාට යනවා කියලා කියන්නේ පින්විතනි. මොන අපරාධයක්ද බලන්න කරගන්නේ? මේ අද්දවේ දුකයි කියලා අපිට දැනුණා නම් විතරයි මම මේ කියන්නේ. මේ අද්දවේ දුක නැත්තම් කමන්නේ නැහැ. එහෙමනම් පින්විතනි මේ තියෙන වෙලාවෙන් උනේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. මේ තියෙන වෙලාවෙන් ප්‍රයෝජනෙ ගන්න නම් පින්විතනි ඔබ මේ ධර්ම අවබෝධ කරගන්න